මහා කාන්තාරවල ඉන්නවලු හිමමුව කියලා. මෙහා පැත්තේ ඉඳන් බලනකොට ඈත වතුර වගේ පේනවා. කියන්නකො. දැන් ඔන්න ඒ පැත්තේ වතුර තියෙනවා කියලා දුවනවා. හරි. ගියාම වතුර නැහැ. දැන් කලින් හිටපු පැත්ත වතුර වගේ පේනවා. දැන් එහෙනම් අනිත් පැත්තේ වතුර තියෙනවා කියලා ආයෙත් මේ පැත්තට දුවනවා. ආයෙත් මේ පැත්තට ආවට පස්සේ දැන් මේ පැත්තේ වතුර නැහැ. දැන් අනිත් පැත්තේ ආයෙ වතුර පේනවා. ආයෙත් මේ පැත්තේ වතුර තියෙනවා කියලා දුවනවා. දැන් එහාට මෙහාට දුවන මේ ගමන ප්‍රඥාව නැමැති එකේ දර්ශනයක් නැති වුණොත් මේ ගමන නතර වෙන්නේ කවද්ද කියලා මට කියන්න. නතර වෙයිද? ඇයි? එයාට අත්දැකීමක් ගන්න මේ පැත්තේ ඉන්නකොට පෙවුනා අර පැත්ත වතුර තියනවා වගේ උන්න දිව්වා. ඒ පැත්තට ගිහිල්ලා බලනකොට එතන වතුර නැහැ. හැබැයි කලින් හිටපු පැත්ත වතුර වගේ පේනවා. දැන් ආයෙත් වතුර තියනවා කියලා මේ පැත්තට එනවා. ඔහොම මෙහෙම දුවනකොට මෙයාට එක චුට්ටක් නුවණ තිබුණා නම් මම කලිනුත් ওই පැත්තේ ඉඳලානේ මං ආවේ. එතකොට වතුර නැති පැත්තේ වතුර වගේ මේ පෙනෙනවා මිසක වතුර තියනවා නෙමෙයි නේද කියන නුවණ චුට්ටක් නැති වුණොත් මේ දුවන ගමන කවදාවත් නතර වෙන්නේ නැහැ. ඒ වගේමයි මේ හේතු ටික නිසා යථාර්ථය මේ පෙනෙනකම මේ දැන් හැදෙන්නේ. ඇහැ රූපේ ගැටිලා රූපේ ඇහැට ගැටිලා ඊට අනුගතව හිත ඉපදිලා ස්පර්ශ නිසා සිතේ වේදනා සංඥා චේතනා කියන ධර්මතා යෙදිලා ඒ නාම රූප දෙක නිසා පෙනෙනවා. මේ බාහිර හේතු ටිකක් නිසා Tamanට පෙනෙනවා. දැන් බොහෝ කාලයක සිට අපි වරදක් හුරු කරමින් එනවා. මෙහෙම පෙනෙනකොට මේ සමස්තයක් සිද්ධිය අතහැරලා අවිද්‍යාවෙන් මේ සිද්ධිය අතහැරලා මනෝ විඥාණයට වෙනම සිද්ධියක් අල්ලලා දෙනවා අපි. පේන්නේ රූපේ කියලා. මෙහෙම අල්ලලා දෙන එකක්. හරි? එතකොට දැන් මේ රූපය හසුර ඉන්න පුළුවන් අපිට. දැන් අපිට නිමිති ගන්න රූපයක් හම්බ වෙනවා. මේ රූපේ ළමයාගේ වෙන්න පුළුවන්, පුතාගේ වෙන්න පුළුවන්, මුණුපුරාගේ වෙන්න පුළුවන්, ලස්සන උද්‍යානයක් වෙන්න පුළුවන්. ඔන්න දැන් ඒ නැතත් රූපේ කියලා බැලුවා නම් ඇති. බලාගෙන ඉන්නකොටම පැත්තකට යනකොට මනෝ විඥානය උපදිනවා ඊට නැමිලා. දැන් අපිට තේරෙන්නේ හරියට මනසට මොකද්ද? දැක්කපු කෙනා හොදී අන්න අතන තියනවා වගේ. අපිට නුවණක් නැතිනම් ස්පර්ශය නිසා පෙනුණු දේ ස්පර්ශ නිරෝධයෙන් එක නිරුද්ධවමයි. එහෙනම් දකින්න වෙලාවේදී ඒ ඇත්ත නොදැන රූපේ කියලා නිමිති ගත්ත එක මේ මනසේ හැපි තියෙනවා නේද කියලා අපි දන්නේ නැත්තම් මේ පේන්නේ රූපේ කියලා මෙහාට නැමිලා පෙනෙනකොට ඒ රූපය අනුව දුවන එකක්. රූපේ දකිනකොටම තිබුණු දේ මට පේනවා කියන එකක්. තියෙන දේ පරිහරණය කරන කෙනාට පෙනීමෙන් පස්සේ දැකපු දේ ඉතුරු වෙනවා කියන එකත් නවත්තන්න බෑ. තියෙනවා කියලා බලන්න යනවා. බලනකොටත් ඇත්ත නොපෙන රූපයක්ම බලනවා. ආපහු බැලුවෙන් පස්සේ ඉතුරු වෙනවා මේ ඇත්ත නොදන්නා කම තිබුණොත් මේ අවිද්‍යාව කියන ධර්මතාවයේ දුරු කරන ප්‍රඥා විශේෂයක් නැති වුණොත් මේ කර්ම භවය නිසා උප්පත්ති භවය නිසා කර්ම භවයත් කියන එක ඔවුනොන්ට එහාට මෙහාට උපදිනවා කියන මේ පැවැත්ම කවදාවත් නතර වෙන්නේ නැහැ. හොඳට මතක තබා ගන්න.